හායි. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබුණා මගේ හෙල්ත් ඇන්ඩ් ලයිෆ්ස්ටයිල් රහස මොකක්ද කියලා. ඉතින් ඒ හින්දා මං හිතුවා මං මේ දවස්වල උදේට බොන විශේෂ පානයක් තියෙනවා ඒක ගැන ඔයාලට කියන්න. ඉතින් දැන් වෙලාව හරියටම උදේ 6යි. අද ඉරිදා දවසක්. ඒ නිසා මම අද උදේ 6ට තමයි නැගිට්ටේ. ඉතින් මේ ටිකේම වැස්ස නිසා මම දැක්කා අපේ වත්ත පල්ලෙහත් ගොඩක් කටරොඩු මල් හැදිලා තියෙනවා. ඒ හින්දා මං හිතුවා මේ දවස්වල මම කටරොඩු මල් බොනවා කියලා දිගටම. ඉතින් ඔයාලත් මගෙන් ඒක ගැන අහලා තිබුණ නිසා මම හිතුවා මේ පානය ගැන ඔයාලට විස්තර ටික කියලා දෙන්න අද වීඩියෝ එකෙන්. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. ඉතින් මම නම් මේ කටරොඩු මල් බොන්න ප්‍රධානම හේතුව තමයි ඇස්වල පෙනීම වර්ධනය කරන්න වගේම අපේ සමේ තරුණ බව රැකගන්න මේ කටරොඩු මල් වලට පුළුවන් වෙන හින්දා තමයි ඉතින් මම මේක පාවිච්චි කරන්න ගත්තේ. ඒ විතරක් නෙවෙයි මේක ස්වභාවිකවම අපේ මතක ශක්තියත් වැඩි කරනවා. ඉතින් ගොඩක් අයට තියෙනවා මේ ඩිමෙන්ෂියා කියන අමතක වීමේ රෝගය. ඉතින් ඒකටත් අපිට ස්වභාවිකවම ගන්න පුළුවන් විසඳුමක් තමයි මේ කටරොඩු මල් පානය, හිස් බඩ පානය කිරීම. දැන් මම ඔයාලට කියන්නම් ඇයි මේක හිස් බඩටම බොන්න ඕනේ කියලා. ඉතින් දවසේ අනිත් වෙලාවල් වලට වඩා මේක හිස් බඩම පානය කරන්න කියන්නේ ඇයි කියන එක ගැන මම ඔයාලට දැන් කියලා දෙන්නම්. ඉතින් ඒකට හේතුව තමයි අපේ ශරීරයේ එකතු වෙලා තියෙන විෂ ඉවත් කරන හොඳම ක්‍රමයක් තමයි මේක හිස් බඩ පානය කරන එක. ඉතින් ශරීරයේ යම් ඩිටොක්ස් අපි විෂ කියලා මේ හඳුන්වනවා. ඉතින් ඒව ඉවත් කරගන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි මේක හිස් බඩ පානය කරන එක. ඉතින් ඊට අමතරව අපේ මෙටබොලිසම් ක්‍රියාවලිය, ඒ කියන්නේ අපේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කරන්න මේ පානය ගොඩක් උදව් වෙනවා. ඉතින් ගොඩාක් දෙනෙක් බටහිර බෙහෙත් බොනවා. ඉතින් නොයෙකුත් එක මේ ලෙඩ රෝග නිසා. ඉතින් ඒ හරහා අපේ බඩවැල් වේලනවා. ඉතින් අපිට පරිවෘත්තීය ක්‍රියාවලිය දිනපතා සිදු වෙන්නේ නැහැ. ඉතින් එහෙම කෙනෙක් නම් ඔයත් අනිවාර්යෙන්ම මේ කටරොඩු මල් පානය ඉතින් දවසක් දෙකක් නම් නෙවෙයි මේකෙන් නියම ප්‍රතිඵල ගන්න නම් ඔයා එක දිගට මේක මාස 3ක්වත් පානය කරන්න වෙනවා. ඉතින් එහෙම කෙනෙක් නම් ඔයත් මේක අරගෙන බලන්න. ඔයාට අනිවාර්යෙන්ම ප්‍රතිඵල තියේ. ඉතින් ඒ වගේම ශරීරයේ බර අඩු කරගන්නත් බලාගෙන ඉන්න කෙනෙක් නම් ඔයත් මේක පානය කරලා අනිවාර්යෙන්ම ප්‍රතිඵල ලබා ගන්න. ඊටත් අමතරව උදේට දැනෙන කම්මැලි ගතිය නැති කරලා දවසම ප්‍රබෝධමත්ව ඉන්න අපිට මේ කටරොඩු මල් පානයෙන් ගොඩාක්ම හැකියාව ලැබෙනවා. ඉතින් මම දැන් අවසානෙටම කියන්න හදන්නේ වැදගත්ම කරුණ. ඒ තමයි රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්න මේ පානය ගොඩාක්ම අපිට උදව් වෙනවා. එහෙනම් දැන් එන්නකෝ මෙච්චර ගුණදායක පානය මාත් එක්ක හදන්න යන්න. ඉතින් මම මෙතන අරගෙන තියෙනවා කටරොඩු මල් 8ක් විතර. දෙන්නෙක්ට හදන නිසායි මම මේ ගාන අද අරගෙන තියෙන්නේ. මේ තියෙන්නේ මං හොඳට සෝදගෙන ආවට පස්සේ කටරොඩු මල් 8. ඉතින් මම දැන් මේක නටන උණු වතුරට මේ මල් ටික දාන්නයි හදන්නේ. ඉතින් එහෙම දාලා විනාඩි 5ක් විතර මම මේක වහලා තියෙනවා. ඉතින් විනාඩි 5කට පස්සේ මම මේක පෙරාගෙන බොන්න තමයි හදන්නේ.
ඉතින් උදේට බබයි මායි දෙන්නම තමයි මේක බොන්නේ. මම දැන් මේක සතියක් විතර තමයි බොන්න පටන් අරගෙන. මම හිතාගෙන ඉන්නේ අනිවාර්යෙන්ම මම මේක එක දිගටම මාස 3ක් බොනවා කියලා. ඉතින් මම සතියක් විතර මේක බොන නිසා මගේ මේ පැණික නම් දැන් ඉවරයි. ඒකේ පොඩ්ඩක් තිබිලා මම ඒක පාවිච්චියට ගත්තා. ඉතින් ඔයාලට තියෙනවා නම් මේ පැණි හැන්දකුයි දෙහිවිෂ බෑකුයි දාලා මේක බොන්න පුළුවන් නම් මේකේ ගුණය තවත් වැඩි වෙනවා. ඉතින් ඒ දෙකම නැත්තම් දෙකෙන් එකක් හරි දාන්න. මට නම් ගෙදර අද දෙහි තිබුණා. ඒත් මම දෙහි දැම්මේ නැහැ. ඔයාලා අනිවාර්යෙන්ම දෙහි තියෙනවා නම් දෙහි බෑයක් දාන්න. මේ පැණි තියෙනවා නම් ඒකත් අනිවාර්යෙන්ම එකතු කරගන්න. ඉතින් ඔයාලා මේක බොද්දී මං කලින් කිව්වා වගේ එක දිගට මාස 3ක්වත් බොන්න මේකේ නියම ප්‍රතිඵල ඔයාලට ලබා ගන්න ඕනේ නම්. ඉතින් ඔයාලා හැම හදලා බීලා ලැබෙන ප්‍රතිඵල මට කමෙන්ට් එකකින් කියන්නත් අමතක කරන්න එපා. මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, යාළුවන් අතර ෂෙයා කරන්න. එහෙනම් මම අදට වීඩියෝ එක අවසන් කරන්නම්. ආයෙත් දවසක එන්නම්. ගිහින් එන්නම්. මම මදු.